Hello everyone. Welcome to my channel, the Tarot version. ඉතින් ඔයාලට කොහමද? මම හිතනවා වෙනත වගේම ඔයාලා හොඳින් ඇති කියලා. මම අද අරන් ආවේ tarot reading එකක් නම් නෙවෙයි. මම අද අරන් ආපු වීඩියෝ එක තමයි විවිධ පාට සමනලෙන් ඔයාගේ ජීවිතයට ගේන ආශිර්වාද පණිවිඩ මොනවාද කියන වීඩියෝ එක. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා. පළවෙනි එක තමයි නිල් පාට සමනලයින්. නිල් පාට සමනලයන් බලාපොරොත්තුව සහ සිහින මූර්තිමත් කිරීමේ සංකේතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔයාගෙනම සැක කරනකොට මේ සමනලයා ඔයාට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔයා කරන කිසිම දෙයක් අතහරින්න එපා කියලා මේ සමනලයන් ඔයාට මතක් කරනවා. ඔයා නිල් පාට සමනලයක් දකින්නේ නිකන් නෙවෙයි. නිල් පාට සමනලයන් ඉතා දිගු ඉතිහාසයක් තිස්සේ නව ආරම්භයන්, ආදරය, බලාපොරොත්තුව, සුවවීම හා වාසනාව සමග සම්බන්ධ වෙලා තියෙනවා. නිල් සමනලුන් ප්‍රීතිය හා සුන්දරත්වය කියන දේවල් සංකේතවත් කරනවා. තව දෙයක් විදියට නිල් සමනලුන් වෙනස සහ නැවත ඉපදීම නියෝජනය කරනවා. නිල් පාට සමනලුන් ආධ්‍යාත්මික ලෝකයෙන් ලැබෙන ධනාත්මක පණිවිඩ ඔයාට ලබා දෙනවා. ආයි කවදා හරි දවසක ඔයා නිල් පාට සමනලයක් දකිනකොට ඔයාගේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න. මොකද ආධ්‍යාත්මික ලෝකයේ පණිවිඩ නිල් පාට සමනලයෙන් ඔයාට ලබා දෙන නිසා. ඔයාගේ හිතට එන දේ සමහරට ඔයාට අවශ්‍යම දේ විය හැකියි. ඔයාගේ ජීවිතයට ධනාත්මක දේවල් එහෙම නැත්නම් ප්‍රීතිමත් දේවල් ඉක්මනින්ම ලැබෙනවා කියලා මේ නිල් පාට සමනලුන් ඔයාට කියනවා. ඔයාගේ twin flame නියුන් දැල්ල ඔයාගේ ළඟම ඉන්නවා කියලා දැනුම් දෙන්නත් මේ සමනලයෝ ඔයාට උපකාරී වෙනවා. ඒ වගේම ඔයා දැනට සම්බන්ධතාවයක ඉන්න කෙනෙක් නම් මේ සමනලයෝ කියන්නේ ධනාත්මක වෙනස්කම් ඉදිරියේදී ඇතිවීමට නියමිතයි කියලා. ඒ වගේම නිල් පාට සමනලයක් දකින හැම වෙලාවකම වගේ ප්‍රාර්ථනාවක් කරන්න. ඒ දේ ඉෂ්ට වෙන්න පුළුවන්. මොකද නිල් පාට සමනලයන් දකින වෙලාවට ප්‍රාර්ථනා කරොත් ඒ දේවල් ඉෂ්ට වෙනවා කියලා සඳහන් වෙනවා. මේ නිසාම නිල් සමනලයක් දැකීම සුම පෙරනිමිත්තක් විදියට හඳුන්වනවා. ඔයා දුෂ්කර කාලයක් ගත කරන කෙනෙක් නම් නිල් සමනලයක් දැකීම තුලින් පෙන්වුම් කරන්නේ ඔයාගේ ඉදිරිය ධනාත්මක වෙනවා කියලයි. දෙවැනි එක තමයි කහපාට සමනලයින්. නිර්මාණශීලීත්වය සහ සංවේදී බව නිරූපණය කරනවා. විශේෂයෙන්ම කහ සමනලයන් ඔයාට වඩාත් ආකර්ෂණීය වන්නේ නම් ඒකෙන් අදහස් කරන්නේ ඔයා ගොඩක් දයානුකම්පිත සංවේදී පුද්ගලයෙකු කියලයි. ඒ වගේම විශ්වය විසින් කහ සමනලයන් ඔයා වෙතට එවන්නේ ඔයාගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරගන්න මඟ පෙන්වීමක් විදිහටයි. මේ සමනලයන් ඔයාගේ ජීවිතයට නව ආරම්භයන්, ධනාත්මක භාවයන්, ආධ්‍යාත්මික පණිවිඩයන්, ප්‍රීතිය සම්බන්ධ දේවල් මේ සමනලයන් ඔයාගේ ජීවිතයට අරගෙන එනවා. කහපාට සමනලයෙකු දුටුවෙට ඉදිරි ජීවිතයේදී පුද්ගලික වර්තනයේ ධනාත්මක අවස්ථා අත්විඳීමට ඔයාට හැකියාව ලැබේ. අංක 3 තමයි තැඹිලි පාට සමනලයින්. තැඹිලි සමනලයන් ආශාව වර්ධනය කරයි. විශේෂයෙන්ම ඔයාට සතුටගෙන දෙන දේවල් මේ සමනලයින් මතක් කරලා දෙනවා. මේ තැඹිලි පාට සමනලයන් ඔයාට උද්‍යෝගයෙන් හා ධනාත්මකව සිටීමට මතක් කරනවා. මේ සමනලයන් ඔයාට කියනවා ඔයාගේ ජීවිතේ කරදර සහ සැකයන් පස්සේ කළා. ඔයා කැමති දේවල් කරන්න කියලා. ඔයාට ඉදිරි ජීවිතයේදී නව අවස්ථා ලැබීමට නියමිතයි කියලා මේ සමනලයා ඔයාට මතක් කරලා දෙනවා. තවදුරටත් මේ සමනලයන් ඔයාගේ ජීවිතයේ සුබවාදී බව සහ නව පරිවර්තනයන් සිදුවීමට නියමිත බව මතක් කරලා දෙනවා. වාසනාව ඔයාගේ ජීවිතයට ළඟා වන විටත් මේ සමනලයන් ඔයාට පේන්න ගන්නවා. තැඹිලි පැහැති සමනලයන් මානසික සුවය සහ චිත්තවේගීය සතුට නිරූපණය කරනවා. ඔයාගේ twin flame එහෙම නැත්නම් ඔයාගේ නියුන් දැල්ල ඔයා වෙත ළඟා වෙනකොට ඔයා සමග සම්බන්ධ වීමට ආසන්න වෙනකොටත් මේ සමනලයන් නිතර ඔයාට පේන්න ගන්නවා.
ඒ වගේම නව සම්බන්ධතාවය ආරම්භ වීමට කාලය පැමිණ ඇති විට මේ සමනලයන් නිරන්තරයෙන් දිස්සනවා ඔයාට දැක ගන්න පුළුවන්. මේ සමනලුන් වාසනාව හා සමෘද්ධිය ළඟාවන බවට සංකේතයක්. මේ පැමිණි සමනලයන් ඔයාගේ නිවසට අමුත්තෙකු පැමිණීම සහ ඔයාට විශේෂ අවස්ථාවක් සඳහා සහභාගී වීමට ලැබෙන බවත් නිරූපණය කරනවා. හතරවෙනි එක තමයි සුදු පැහැති සමනලයින්. මේ සුදු පැහැති සමනලයින් ඔයාගේ ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත නිරූපණය කරනවා. ඔයාට ශක්තියක් දැනෙන අවස්ථාවකදී සහ ඔයා දුර්වලයි කියලා ඔයාට හිතන අවස්ථාවල් වලදී මේ සමනලයා ඔයාට දැක ගන්න පුළුවන්. මේ සමනලයා යහපැවැත්ම බලාපොරොත්තුව සංසුන්භාවය නැවත ඉපදීම සංකේතවත් කරනවා. ඔයාගේ ජීවිතයේ නව ආරම්භයක් ආරම්භ වෙන අවස්ථාවන් වලදී මේ සුදු සමනලයා නිතරම ඔයාට දකින්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මියගිය මිතුරෙක්ගේ එහෙම නැත්නම් ඥාතියෙකුගේ පණිවිඩයක් මේ සමනලයා ඔයාට ලබා දෙනවා. විශේෂයෙන්ම ශෝකී කාලවලදී ඔයාගේ මියගිය ආදරණීයන් ඔයා දිහා බලාගෙන ඔයාගේ සැනසීම ප්‍රාර්ථනා කරනවා කියලා මේකෙන් කියවෙනවා. පස්වෙනි එක තමයි දම්පාට සමනලයින්. දම් පැහැති සමනලයන් දැකීම ඔයාගේ ජීවිතයට ආශිර්වාදයන් ගෙන දෙන දෙයක්. ඒ වගේම මේ සමනලයන් කියනවා ඔයාට ලැබෙන අවස්ථා පිළිගන්න. මොකද වාසනාව ඔයාගේ පැත්තේ තියෙනවා කියලා. මේ සමනලයන් ඔයාට මතක් කරනවා ඔයාගේ අභ්‍යන්තර ශක්තිය තුලින් ඔයාට අභියෝග ජය ගැනීමට හැකියාව ලැබෙනවා කියලා. ඒ වගේම දම්පාට සමනලයෙකු දැකීම විශ්වය සමග සම්බන්ධ වීමට හෝ ඔයා දුෂ්කර කාලයක් ගත කරන කෙනෙක් නම් අන් අයගේ උපකාර ලබා ගන්න කියලා විශ්වය විසින් ඔයාට කරන ඉල්ලීමක්. 6 වෙනි එක තමයි කළු සමනලයින්. කළු සමනලයන් මරණය සහ නැවත ඉපදීම සංකේතවත් කරයි. බොහෝ දුරට කළු සමනලයන් දැකීම අසුබ කර්ණක් ලෙස සැලකුවත් ඇත්තටම කළු සමනලයන් දැකීම සුබ තත්වයක් බව පෙනේ. එමගින් තත්වයක අවසානයක් සහ තවත් අලුත් දෙයක ආරම්භයක් නියෝජනය කරයි. මේ සමනලයන් දැකීම මගින් මේ සමනලයන් ඔයාට කියන්නේ ඔබගේ සහජ බුද්ධිය විශ්වාස කරන්න කියලයි. තවදුරටත් බැලුවොත් මේ සමනලයන් ඔයාගේ ජීවිතයේ සාමය සහ නිදහස සොයා ගැනීමට ඔයාට මඟ පෙන්වයි. මේ සමනලයන් ඔයාට අනතුරු අඟවනවා ඔයාගේ සමහර රහස් එළවීමට නියමිතයි කියලා. ඒ වගේම ඔයා නොදුටු පැති ගවේෂණය කරන්න බය වෙන්න එපා කියලා මේ සමනලයා ඔයාට මඟ පෙන්වනවා. ඒ වගේම අතීතයේ අමතක කරලා ඉදිරියට යන්න මේ සමනලයන් අපිට පණිවිඩ අරගෙන එනවා. අත්වෙනි එක තමයි දුමුරු පැහැ සමනලයින්. මේ දුමුරු පැහැ සමනලයින් නව ආරම්භයක් සහ උද්‍යෝගිමත් පරිච්ඡේදයක් නිරූපණය කරයි. මේක තමයි මම අද ඔයාලට අරන් ආපු වීඩියෝ එක. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම අතට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.